හරි. ඔයාලට එතකොට අද ඔන්න තවත් MCQ එකක් ගෙනත් තියෙනවා. මම මේක ඇඳලා තියෙන්නේ රූපේ 1983 52 වෙනි MCQ එක. හරි චලිතයමයි ඇවිල්ලා තියෙන්නේ. චලිත ප්‍රස්ථාරයක් නේ. චලිත ප්‍රස්ථාරය දීලා තියෙනවා තෝරන ප්‍රශ්න මම ඔයාලට දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට කරන්න පුළුවන් එතකොට. හරි ඒක දීලා තියෙන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. මෙයාට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා තමයි අහන්නේ අපෙන් ප්‍රශ්නේ. හරි එතකොට කොහොමද මේක හොයාගන්නේ? හරි මේක තමයි කතාව. දැන් ඔයාලට පේනවා මම මේක ලියලා තියෙනවා. ඔයාලට පේනවද මෙතන මේ ත්වරණයක්නේ. මේක ත්වරණයක්. හැබැයි මේ ත්වරණේ නියතයි. වෙනස් වෙලා නැහැනේ. කාලය ගත වෙනවත් එක්ක ත්වරණේ නියතයි. ඒතර මෙතනත් ත්වරණේ නියතයි. මෙතනත් ත්වරණේ නියතයි. ත්වරණේ නියතයි. තිරසර රේඛාවක් කියන්නේ එතන ත්වරණේ නියතයි. හරි. ඊළඟට මේ ත්වරණයේ තියෙන රේඛා කාලාක්ෂින් ඉහළ ප්‍රදේශයේ. ඒ කියන්නේ මේක ධන ත්වරණයක්. ඒතර මෙයත් ඉහළ පැත්තේ තියෙන නිසා ධන ත්වරණයක්. මෙයා පහළ පැත්තේ තියෙන නිසා ඍණ ත්වරණයක්. මෙයත් පහළ පැත්තේ තියෙන නිසා ඍණ ත්වරණයක් කියලා අපිට සලකන්න පුළුවන්. හරි ඊට පස්සේ හරි එතකොට ඔන්න මේ ත්වරණ දෙක ධන දෙකම ඒකාකාර ත්වරණ මේ ත්වරණ දෙක ඍණ දෙකම ඒකාකාර ත්වරණ කියලා ගන්න පුළුවන් අපිට. හරි. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය සමාන වෙනවා අනුක්‍රමණයට. ත්වරණය සමාන වෙනවා අනුක්‍රමණයට. ත්වරණයෙන් මේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. එතකොට එහෙනම් මේ අපේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේක ඇන්දොත් මෙයාගේ අනුක්‍රමණ වලට මෙයාගේ ත්වරණ ගැලපෙන්න ඕනි. ඒකනේ වෙන්න ඕනි. හරි මේ බලන්න. මේ ත්වරණය ධන. ත්වරණය ධන කියන්නේ අනුක්‍රමණයත් මොකද වෙන්න ඕනි? ධන වෙන්න එපායිනේ. ත්වරණය ධන නම් අනුක්‍රමණයක් ධන නෑ. ඊයේ දෙන සමානයිනේ. එහෙනම් අනුක්‍රමණය ධන කියන්නේ ළමයි වල දන්නවා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අර බෑවුම් ස්වභාවයනේ. බෑවුම් ස්වභාවය. එතකොට ඒකේ අනුක්‍රමණය ධන කියන්නේ රේඛාවේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණයක්. ඔන්න ඔය අතට රේඛාවක් එනවනම් අපිට කියන්න පුළුවන් අනුක්‍රමණය ධන කියලා. m කියන්නේ අනුක්‍රමණය එයා ධන කියලා සලකන්න පුළුවන් රේඛාව මේ අතට එනවනම්. එතකොට අනුක්‍රමණය ඍණ වෙන අවස්ථාවල කොහොමද? m ඍණ නම් එතකොට රේඛාවේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණයක්. ඔබ සාමාන්‍යයෙන් ඔයාලට මේ ඕලල් පන්තියේදී උගන්වන දෙයක් නේ. අනුක්‍රමණය ඍණ නම් මේ අතට රේඛාව වෙන්නේ අනුක්‍රමණය ධන නම් මේ අතට තමයි රේඛාව වෙන්නේ. එතකොට මෙතන තියෙන ඔයාලට පේනවා මේ දෙකේම අනුක්‍රමණය ධන කියන්නේ මේ දෙකටම රේඛාව හැදෙන්න ඕනේ මෙන්න මේ අතට. දෙන්නගේම අනුක්‍රමණය ධන නිසා මේ කොටස් දෙකේ අනුක්‍රමයේ රේඛාව හැදෙන්න ඕනේ මේ අතට. හරි මෙන්න මේ අතට. එතකොට ඊළඟ කතාව තමයි මෙන්න යම්කිසි අනුක්‍රමණයක් තියෙනවා මෙයාට මේ යම්කිසි ත්වරණයක් තියෙනවා. එහෙනම් ඒකට ත්වරණය මේ ත්වරණයෙන් ඉන්න ඕනේ අනුක්‍රමණය මේ වක්‍රයක්නේ. වක්‍රය නෙමෙයි රේඛාවක්නේ. හරි එතකොට මේකට අදාළව අපිට අදින්න වෙන්නේ ත්වරණේ නියතයි. එහෙනම් සරල රේඛාවක් ආනත සරල රේඛාවක් විදිහට අපිට මෙන්න මේ විදිහ රේඛාවක් අදින්න වෙනවා. යම් තාක් දුරට ආනත සරල රේඛාවක්. හරි යම් තාක් දුරට ආනත සරල රේඛාවක්. ඒක බිඳුවෙන් නෙවෙයි ත්වරණේ බිඳුවෙන් නෙවෙයි වෙලා තියෙන. ඒ නිසා අපිට ඒක බිඳුවෙම පටන් ගන්න අවශ්‍ය නැහැ. හරිද? ඊළඟට ඒ ත්වරණයට වඩා මේ ත්වරණය මොකද වෙලා තියෙන්නේ? ඔයාලට පේනවා මේ ත්වරණයේ විශාලත්වයට වඩා මේ ත්වරණයේ විශාලත්වය වැඩි. ත්වරණය වැඩි වෙනකොට අනුක්‍රමණයත් මොකද වෙන්න ඕනේ? ත්වරණය වැඩි වෙනවා නම් අනුක්‍රමණයත් වැඩි වෙන්න ඕනේ. එතකොට අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ මොකක්ද අනුක්‍රමණය කියන්නේ? අර බෑවුම් ස්වභාවයනේ ආනත ගතියනේ. එතකොට අනුක්‍රමණය වැඩි වෙනවා නම් ආනතියත් මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එතකොට මේකේ ආනතිය තව වැඩි වෙනවා. මේ ඇලේට වඩා මේ ඇලේ වැඩි. මේ බෑවුමට වඩා මේ බෑවුම වැඩි. ආනතිය වැඩි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතෙන්ට ආවහම අනුක්‍රමණය ඍණ වෙනවා. ඒ කියන්නේ ඇයි අනුක්‍රමණය ඍණ වෙන්නේ? ත්වරණය ඍණ වෙන නිසා තමයි අනුක්‍රමණය ඍණ වෙන්නේ. ත්වරණය ඍණ වුණොත් අනුක්‍රමණය ඍණ වෙනවනේ. එතකොට අනුක්‍රමණය ඍණ නම් ඔයාලා දන්නවා වක්‍රය ඇලෙන්නේ මේ අතට. කියන්නේ අපේ ප්‍රස්ථාරය ඇලෙන්න ඕනේ මේ අතට. එහෙනම් අපිට අඳින්න වෙන්නේ ඕක මේකට අදාළව මෙන්න මේ විදිහට නේද? අනුක්‍රමණය ඍණ නිසා මේ අතට හැරෙනවා. අනුක්‍රමණය ධන නිසායි මේ අතට හැරුණේ. අනුක්‍රමණය ඍණ නිසා මේ අතට හැරෙනවා. ඊළඟ වලට පේනවා මේ ත්වරණයට වඩා මේ ත්වරණයේ විශාලත්වය අඩුයි. විශාලත්වය අඩු වෙනවා කියන්නේ ත්වරණයේ විශාලත්වය අඩු වෙනවා කියන්නේ
අනුක්‍රමණය අඩු වෙනවා කියන එකනේ. අයි ත්වරණයේ අනුක්‍රමණය සමානයිනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක. එහෙනම් කලින් අනුක්‍රමණයට වඩා දැන් අනුක්‍රමණය අඩුයි. හැබැයි ඒක අඩු වුණත් ඒක මොන අනුක්‍රමණයක්ද? ඍණ අනුක්‍රමණය. ඒ නිසා අර ඉස්සෙල්ලා බෑවුමට වඩා අඩු බෑවුම් ස්වභාවයක් තමයි අපිට අඳින්න වෙන්නේ. ඒතකොට ඉස්සෙල්ල එක ටිකක් බෑවුම වැඩිපුර තිබ්බනම් ඊට වඩා අඩු බෑවුම් ස්වභාවයක් තමයි දැන් අපිට අඳින්න වෙන්නේ. ආනතිය අඩුයි. ඇයි මෙයාගේ ත්වරණයට වඩා මේ කියන්නේ මෙයාගේ ත්වරණයේ විශාලත්වයට වඩා මෙයාගේ ත්වරණයේ විශාලත්වය අඩුයි. ඒ නිසා මෙයාගේ අනුක්‍රමණයට වඩා මෙයාගෙන් එන අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. අනුක්‍රමණය අඩු වෙනවා කියන්නේ බෑවුම් ස්වභාවය අඩු වෙනවා කියන එක. ආනතිය අඩු වෙනවා. එතකොට මෙයාගේ අනුක්‍රමණයට වඩා මෙයාගේ අනුක්‍රමණය අඩුයි. එතකොට ඕම ওই විදිහට තමයි මෙන්න මේ ත්වරණ කාල ප්‍රස්ථාරයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට ලැබෙන්නේ. හරි? එතකොට ඕකට උත්තරේ කීය තියෙන්නේ? දෙකනේ. දෙවෙනි එක තමයි උත්තරයක් විදිහට අපිට එතකොට බාර ගන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න ඕක තමයි ඒ අවුරුද්දේ MCQ ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙන චරිත ප්‍රස්ථාරය. හරි.